කියලා. අපේ මහානායක හාමුදුරන් වහන්සේලා අපේ හැම හාමුදුරන් වහන්සේ නමක් මේ පිළිබඳ සිත් ඇවුලෙන් සහ වේදනාවකින් නැවත ධර්ම අධිකරණය සඳහා. ඉතින් අද අපි ඔබට කියන්න යන දේ සමහර විට සතුට ගෙන දෙන පුවතක් වෙන්න පුළුවන්. මේ දවස්වල වැඩියෙන්ම කම්පාටපත් වෙලා සිත් ඇවුලටපත් වෙලා ඉන්නේ බුදුදහමට බෞද්ධ සංස්කෘතියට ආදරය කරන මිනිස්සු. රටේ මහා යතිවරුන්ටත් බරපතලම චෝදනා එල්ල වෙනවා. භික්ෂුන් වහන්සේලා සහ විහාරස්ථාන මිනිස්සුන්ට එපා වෙන තරමට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර ගෙන යමින් රටම කැළඹීමට පත් කරලා තියෙන්නේ. ඉතින් මේ සිදුවන හැමදේම පිළිබඳව රටේ පාලකයා දරන්නේ මොන වගේ මතයක්ද? බුදුදහමත් බෞද්ධ සංස්කෘතියත් ආරක්ෂා කරගන්න ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග මොනවද? රටම නොයොසිල්ලෙන් බලාගෙන ඉන්නේ ජනාධිපති අනුකුමාර දිසානායක මේ සම්බන්ධයෙන් මොන වගේ ප්‍රකාශයක් කරාවිද කියලා. විපාණන් වහන්සේ මගෙන් ඉල්ලා සිටිය යමක් නැසෙන්න ඒ යම ඒ තුලින්ම උපදී විහෙක අනතුරක් තිබෙන බව. උන්වහන්සේ ඒක තිබෙන බව දැකලා මගෙන් ඉල්ලුව මොකද්ද? 1931 විහාර දේවාලගම් පනත එහි 41 සහ 42 වගන්තිය සංශෝධනය කරනවා. නැවත ධර්ම අධිකරණය සඳහා තමන්ගේ හාමුදුරන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබා දෙන්න. විශේෂයෙන්ම මේක අපේ ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලා විසිරුත් මා වෙත ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා. නැවත මෙම 41 හා 42 වගන්ති සංශෝධනය කළ දෙන්න කියලා. අපේ කැබිනට් මණ්ඩලයේ 41 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා අපේ ඇමතුමා විසින් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ ඒකගතාවය පළ කරා. ඒ අනුව සංශෝධනය සකස් කරා. සාමාන්‍යයෙන් අපි ඕනෑම පනතකට ව්‍යවස්ථාවකට ගෙනෙන සංශෝධනයක් අපේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතියට ලක් විය යුතුයි. මොකද ඔවුන් තමයි බලන්නේ මේ නීතිය පැනවීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා. මේ නීතිය පැනවීම අපේ මූලික නීතීන් එක්ක ගැටෙනවද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යම් සංශෝධන කීපයක් ඉදිරිපත් කළා තිබෙනවා. පසුගියදා අපේ අසුගිරි මල්වතු සියම් නිකායේ පාර්ශ්වයන් වගේම රාමඤ්ඤ මහනිකාය තමරපුර මහනිකායේ ලේකාධිකාරී හාමුදුරන් වහන්සේලා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමත් සමග නීතිපතිතුමා සමග සාකච්ඡා පවත්වනම යොදලා දුන්නා. ඒ නීතිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී මට අනතුරුව අපේ හාමුදුරන් වහන්සේලා කිව්වා ඊටම සුහදව පැවතුන බවත් අපි අවසන් එකඟතාවයකට ලැබීමට හැකියාව ලැබුණු බව. ඒ නිසා අපේ ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලාගේ නියෝජනය නීතිපතිතුමත් එක්ක කරලා සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා. අපි දැන් ඒක අවසන් අධීර තිබෙන්නේ. අපි තා ඉක්මනින්ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාව විශේෂයෙන්ම විනයදරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ දෙන්නා. මේ දහම හිමි කාටද? මේ වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙන අපට විතරද? එහෙම නැත්නම් සිවුරක් දරාගෙන වැඩ සිටින අපේ ස්වාමින් වහන්සේලාට විතරද? නැහැ. මේ දහම ලෝකවාසීන්ගේ හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම. මේ දහම අපි හැම දිනාටම තමන්ගේ විමුක්තිය වෙනුවෙන් තමන්ගේ හිතසුව පිණිස වෙනුවෙන් උන්වහන්සේ විසින් දේශනා කළ දහම. එහෙනම් අපි හැම දිනාටම වගකීමක් තිබෙනවා. මේ දහමේ හරය විනාශයට පත් නොවී ආරක්ෂා කරගන්න. අපේ සෝබිත හාමුදුරන් වහන්සේ දේශනා කරපු පරිදි මා දන්නවා. ධර්මයේ වේශයෙන්ම ධර්මයේ විකෘති කරමින් පැනනගින අවස්ථා අපි දැකලා තිබෙනවා. පාලකයන්ට කුමක්ද ඒකට කළ හැකි වන්නේ? උන්වහන්සේ මට ආරාධනා කරා මීට පෙර රජ දවසේ හිටපු රජවරු වගේ ඒවට ක්‍රියාමාර්ග ගන්න කියලා. අපි ලෑස්ති. හැබැයි ක්‍රියාමාර්ග සඳහා අපේ ධර්මදර විනයදර ගෞරවණීය හාමුදුරන් වහන්සේලාගේ සහාය මට අවශ්‍යයි. අපි හැමදෙනාම එක්ව මේ ලෝකවාසීන්ගේ විමුක්තිය උදෙසා කරලද මේ දහම ආරක්ෂා කර ගැනීම සඳහා අපි හැමදෙනාම එක්ව වැඩ කරමු කියලා මම ආරාධනා කරන්න කැමතියි. එහෙම නැත්නම් මේක දේශපාලන තීන්දුව ලෙස අර්ථකථනය කරන වෙනවට මේක ආණ්ඩුවේ තීන්දුව ලෙස අර්ථකථනය වෙනවට මම කැමති නෑ. මම කැමති මේක අපි බෞද්ධයන් ලෙස ගත යුතු තීන්දුව බෞද්ධයන් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග ලෙස අපි ගනු ලබන ක්‍රියාමාර්ග වලට අර්ථකථනය නොවන තමයි මා වඩාත් කැමති. ඒක තමයි මම හිතන්නේ අපේ මහානායක හාමුදුරුවෝ වහන්සේලාගේ මා ඉල්ලා සිටින තීන්දුවෙම තීරණ එම ක්‍රියාමාර්ග අපේ ධර්මයත් බෞද්ධ ජනතාවත් අනාගතය වෙනුවෙන් ගන්න බෞද්ධමය තීන්දුව බවට පරිවර්තිත යුතු තමයි හිතනවා.
ඒ සඳහා ඔබ වහන්සේලාගේ සහාය මා අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මේ නොවැම්බර් මාසයේ අපි සැලසුම් කරලා තිබෙනවා ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේ පවත්වන්න. ඒ අපේ රටේ ආගමික ප්‍රබෝධී විශාල ප්‍රබෝධමත් අවස්ථාවක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි ඕනෑම මොහොතක ආගමික සිද්ධාස්ථානය දුෂ්කරතාවයකට ව්‍යසනයකට පත් වුණාම රජයක් හැටියට අපි ඒ සඳහා මැදිහත් වෙන සූදානම්කම තිබෙනවා. අපිට අවශ්‍යයි දැහැමි ප්‍රබෝධමත් ආර්ථිකයේ දියුණුවේ හිණිපෙත්තගෙන රාජ්‍යයක් අපි ගොඩනගී. ආණ්ඩුවක් හැටියට එහි පැවරී තිබෙන අපේ කාර්යභාරය වගේම අපේ හාමුදුරන් වහන්සේලාගේ කාර්යභාරය ඉටු කරාවි කියන දැඩි බලාපොරොත්තුවක් මාට තිබෙනවා. විශේෂයෙන්ම මේ බුදුදහම සහ අපේ සමාජය අතර තිබෙනවා අත්තරින්න බැරි ඓතිහාසික බැඳීමක්. ඊට වසර 2334කට පෙර බුදුදහම ලංකාවට ආගමනය වීමට පෙර ලංකාවේ කවර සමාජයක්ද තිබුණා. අන්නේ සමාජය මා සංස්කෘතිකට උරුමකම් කියන සමාජයක් බවට පරිවර්තනය කිරීමේ මහා බලය තියෙන්නේ මේ දහම ඇතුලේ. ඒ දහම අපේ රට තුළ ව්‍යාප්ත වීම ඇතුලේ. එහෙම නැත්නම් අප කවර සංස්කෘතියට හිමිකම් කරන ජාතියක්ද කියලා අපිට හිතා ගන්නවත් බැරි වීම. අපි අනේකාගේ දුකේදී කම්පණයට පත්වන ජාතිය. සාමාන්‍යනකොට අපි ජාති කුලමල බලනවා. විපතකදී අපි ජාති කුලමල බලන්නේ අපිට හැම කෙනාටම කම්පනයක් ඇති වෙනවා. විපතකදී අපි හැම දිනාටම උණු වෙනවා. දිට්ඨවා ව්‍යසනයේදී මා දැක්ක අපේ හාමුදුරන් වහන්සේලා ට්‍රක් රථවල ගමන් කරමින් ඒ ජනතාවට පිහිට වෙන්න උත්සාහ කරා. අපි අනිත් ආගමික උන්වහන්සේලාත් එහෙමයි. බුදුදහම සහ අපේ සමාජයේ ගොඩනැගීම් පිළිබඳ ඓතිහාසික උරුමයක් තියෙනවා. ඓතිහාසික කතාවක් තියෙනවා. බුදුදහම ඉවත් කොට ශ්‍රී ලාංකේය සංස්කෘතික ජාතියක් ගොඩනැන්වීම පිළිබඳව අපිට සොයා බලන්නවත් හිතා බලන්නවත් හැකියාවක් ලැබිය කියලා මම විශ්වාස කරනවා. නම් මේ විශිෂ්ටතම දහම විකෘති කිරීම අපි හැම දිනාටම වේදනාවක් ගෙන දෙනවා. මේ විකෘතිමය දහම තුල විනේදර භික්ෂුන් වහන්සේගේ බිඳ වැටීම අපිට වේදනාවක් ගෙන දෙන මතක තබා ගන්න අපි හම්බුනේ. වේදනාවක් ගෙන. මා මේ අවස්ථාවේදී මේක කියනවා. මත්කුඩු පිළිබඳව අපේ හාමුදුරන් වහන්සේලා 21 නමක් අත්අඩංගුවට ගත්තට පස්සේ අපේ ත්‍රිනිකායික හාමුදුරන් වහන්සේලාගේ නියුක්ත අපේ හාමුදුරන් වහන්සේලාට මා සාකච්ඡාවට උන්වහන්සේලා ඉදිරිපත් කර අපි පුළුවන් නම් අධිකරණයට ගෙන යමු උපපැවදි කරලා කියලා. අපි කොහොමද මාංචු කුට්ටන් එක වැලට එල්ලගෙන හාමුදුරන් වහන්සේලා අධිකරණයකට ගෙනියන්නේ? ඇත්තටම අපේ ත්‍රිනිකායික අපේ නියෝජිත හාමුදුරන් වහන්සේලා සියලු දෙනා මේකට එකගතාවයි පළ කරා. පසුව වුන් නිදුස් වෙනවා නම් නැවත වුන් පැවිදි කරන්න පුළුවන් කියන අදිස්ථානය. නමුත් නීතිඥ උපදෙස් තියෙන්නේ දහම මත නෙවෙයි. දහම මත නෙවෙයි නීතිඥ උපදෙස්. ඒක සිද්ධ වුණේ නැහැ. ඒ ඇයි? අප හැමදෙනාටම මේ දහම මත පදනම් වෙන ඕනෑම නරකපන්නේ සිදුවීමක් අපිට වේදනාවක් ගෙන දෙනවා. අපි මේ පන්සලත් එක්ක ගොඩ නැගුණු මිනිස්සු. අපේ ගමේ තිබුණු ප්‍රධානම උත්සවයේ පොසොන් උත්සවය. පුද අනුරාධපුරේ වැඩිපුරම පවත්වන්නේ පොසොන් උත්සවය. අපට බෞද්ධ ආගම කියලා දුන්නු හාමුදුරන් වහන්සේ අපේ ගමේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේලා හවස ස්නානය කිරීම සඳහා වැවට වඩිනකොට පාර දිගේ අපි බොරළු පාරේ දනගාලා වැඳපු මිනිස්සු. අපිට එහි අධ්‍යාත්මයත් එක්ක ගොඩ නැගෙන මිනිස්සු. අපිට හොඳ නරක කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපිට අනාගතය ගැන කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපේ ගමක ආරවුලක් විසඳන්නාවේ අපේ හාමුදුරන් වහන්සේ. අපිට දහම කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපේ ප්‍රධානතම උත්සවය පන්සලේ පොසොන් උත්සවය බවට පත් වුණා. එනිසා ඒ ආසිතව අධ්‍යාත්මයක් සහිත අපට අපේ හාමුදුරන් තුවාලයක් ගෙන දෙනවා. මේ සිදුන සිදුවීම වේදනාවක් ගෙන දෙන මේ සිදුන සිදුවීම. ඒ නිසා අපි ඔබ වහන්සේලාගේ සංස්ථාවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන බලතල දෙන්න ඕන. මට ගොඩක් විටක මට හම්බුණු නායක හාමුදුරන් වහන්සේලා කියන අපි මොකද්ද කරන්නේ? අපි මේ තීරණය ගත්තොත් ඒක නොකරොත් අපිට මොකද්ද තියෙන බලය? අපි මෙතනින් ඉවත් කරොත් එයා වෙන තැනකට යනවනේ. මේව මට කියලා. ඒ නිසා මා දන්නවා මා පමණක් නෙවෙයි. මානායක හාමුදුරන් වහන්සේලා අපේ හැම හාමුදුරන් වහන්සේ නමක් මේ පිළිබඳ සිත් ඇවුලෙන් සා වේදනාවෙන් ඉන්නේ. අපි හැමදෙනාම බෞද්ධ ජනතාව අපි හැමදෙනාම ඊටම සිත් ඇවුලෙන් ඉන්න වෙලාව බවට පත් වෙලා තියෙන මේ සිදුවීම. ඒ සිදුවීම මත පදනම්ව
මේ විමුක්ති දහමට එරෙහිව යමක් තියෙනවා නම් ඒ මත පදනම ගොඩනැගෙමින් තිබෙනවා. ඒ නිසා අපිට යලි මා කියන්නේ ධර්ම සංගායනාවක් කියලා. හැබැයි යලි අපි අපිම ගැන සිතා බැලිය යුතු යුගයේ උදා වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි හැමදෙනාම. එහෙම නැත්නම් අවුරුදු 2615 උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා. 2615 චිරාත් කාලයක් මුඛ පරම්පරාවෙන් ලිඛිත පරම්පරාවෙන් අපේ හාමුදුරන් වහන්සේලා තමන්ගේ දෙපළ තුල තියලා දියපට්ට එනතෙක් ගම් නියම් ගම් කරා වැඩම කරලා මේ ආරක්ෂා කරලාද දහම අපි ඉදිරිපිට විනාශ වීට ඉදිරිය යුතුද? අපි එන මිනිස්සු නැවත උපසම්පදා භික්ෂුව අවසන් වුණාට පසුව සංඝරාජ සරණංකර මහින්පාණන් වහන්සේ සියම් දේශෙන් උපාලි හාමුදුරන් වහන්සේ වඩම්මන්නගත්තු වෙහෙස මෛත්‍රී අතර නියෝජිත කණ්ඩායම් දෙකක් අවස්ථා දෙකකදී මුහුදුපත් වුණා කියන්නේ. තුන්වෙනි නියෝජිත කණ්ඩායම තමයි සියම් දේශෙට ගෙනිච්චේ. ඉතින් ජීවිත පරදුවට තබලා උපසම්පදාව ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙස වුණු අපේ සංඝරාජයන් වහන්සේලා ඉන්න. අපිට උන්වහන්සේලා සීට් නැගිය යුතු නැද්ද? මෙම දහම ඒ පවත්වාගෙන ආපු අපේ හාමුදුරන් වහන්සේලා මොනතරම් වෙහෙසක් දරලා තියෙනවද ඉතිහාසයේ. ඒ වගේම තමයි අපේ රජවරු ඒ වෙනුවෙන් සැඟවිලා තිබෙනවා. වනගත වෙලා ජීවත් වෙලා ගුහාවල ජීවත් වෙලා තිබෙනවා. මේ ආරක්ෂාව වෙනුවෙන් අපේ ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් එම රැකගත්තු දහම අපි ඇස් ඉදිරි පිට විකෘතිභාවයට පත් කරනවා නම් අපි ඇස් ඉදිරි පිට ඒකට අවලාද අසත්‍ය චෝදනාවන්ට අභිමුඛ වී තිබෙනවා නම් අපි මොකද කරන්නේ? ඒ නිසා මම හිතනවා මේ වෙසක් පුන් පොහොය දිනේ අපි හැම දිනම මම හිතනවා මෙනෙහි කරගත යුතුයි. අපි ගැනම කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේලා බෞද්ධ ප්‍රජාව අපේ පියතුමාලා මෞලවතුමාලා කුරුපුල්තුමාලා අපි හැම දිනම යලි අපේ රටේ ආගමික ප්‍රබෝධයක් වෙන විහිසුවේ. අපේ ළමා ලපටින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ තරුණ පරම්පරාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ හාමුදුරනේ මද්ද්‍රව්‍ය පිළිබඳව ව්‍යසනයේ සාකච්ඡාවට නම් අපේ අනුනායක හාමුදුරන් වහන්සේලා උන්වහන්සේලා දකින මොනතරම් ව්‍යසනයක් සිද්ධ වෙලා තියෙනවද කියන එක. පාසල් දරුවන් මද්ද්‍රව්‍ය ව්‍යසන නිසා අත්අඩංගුවට පත් වෙලා 221ක්. හමුදාවේ පොලිසිය නිලධාරීන් අත්අඩංගුවට පත් වෙලා ඉන්නවා. මද්ද්‍රව්‍ය ව්‍යසන නිසා. තොක ගණන් මද්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තිබෙනවා. දහම විනය සමාජයක් බිඳ වැටුණු තැනක අපරාධ අපචාර සමාජ අර්බුද නිර්මාණය වෙනක වළක්වන්න බැහැ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ වෙසක් පුන් පොහොය දින අපිට තාමත් වැදගත් අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ දෙමගුල නිසා ඒ වගේම විශේෂ අතිතනක් අපි කරගනිමු. මේ ඇති වෙන තත්ත්වය අපි හැම දෙනාම මේ තාමත් නරක තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා අපි හැම දිනකට පැවරි තිබෙන කාර්යය මම දන්නවා. ජනාධිපතිවරු ලෙස මට පැවරි තිබෙන කාර්යභාරය මම දන්නවා. අපේ හාමුදුරන් වහන්සේලා ඔබ වහන්සේලාට පැවරි තිබෙන කාර්යභාරය පිළිබඳ අවබෝධයක් තිබෙනවා. අපි ගිහි පින්වතුන්ට පැවරි තිබෙන කාර්යභාරය පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවා. රාජ්‍ය අධිකාරී අපේ හාමුදුරන් වහන්සේලා අපි ගිහි පින්වතුන් අපි හැම දිනම මේ වෙසක් පුන් පොහොය දවසේ අපි අදිටනට එන්න පුළුවන් නම් අපි මේ ව්‍යසනී දහම අපේ මතු පරම්පරාවක් නිදහස් කරගන්නවා කියලා. ඒක තමයි මම හිතනවා හොඳම පින් අනුමෝදනාව මේ වෙසක් පුන් පොහොය දිනේදී අපි ලැබිය හැකි. ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරමි. මම නතර වෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.